මේ වැටලීම් සම්බන්ධයෙන් අපිට තියෙන එක් අභියෝගයක් තමයි අපි කිව්වා පාතාල එහෙම නැත්නම් සංවිධානාත්මක අපරාධ පිළිබඳ මේ වෙනවිට සමස්ත රටේ විශේෂයෙන් ත්‍රිවිධ හමුදාව විශේෂ කාර්ය බලකාය ඒ වගේම මද්ද්‍රව්‍ය නාශක කාර්යාංශ ශ්‍රී ලංකා පොලිසිය මේ සියලුම ඒකාබද්ධ වැටලීම් හරහා අපිට හැකියාව ලැබිලා තියෙනවා සාධාරණ ඒ වගේම ප්‍රතිඵලදායී ප්‍රගතියක් මේ රටට පෙන්වුම් කරන්නට. ඒ අනුව 2025 වසරේ පුද්ගල පරීක්ෂාවන් අපි තීව්‍ර කළා. මොකද්ද මේ පුද්ගලික පරීක්ෂාවන් කියන්නේ? අපි හැම කෙනෙක් ගැනම අවධානයෙන් ඔවුන්ගේ ක්‍රියාකලාපයේ හැසිරීම ඒ පිළිබඳ අවධානය යොමු කළා පුද්ගල පරීක්ෂාවන් වැඩි කළා. මේ වන විට ලක්ෂ 51ක පුද්ගලයන් පරීක්ෂා කිරීමට අපිට හැකියාව ලැබුණ තුනා මේ වසරේදී. එහි ප්‍රතිඵලයක් වශයෙන් අපිට වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා එහෙම නැත්නම් සැකය මත අත්අඩංගුවට ගැනීම සඳහා 1,04,000ක පිරිසක් අපි බහරයට ගන්නට පුළුවන් වුණා. මේ 1,04,000 අතුරින් සුවිශේෂී අපරාධකරුවන් සොරකම් කොල්ලකෑම් ස්ත්‍රී දූෂණ වංචා කිරීම විශ්වාසය කඩ කිරීම සාවද්‍ය පරිහරණ මේ සියලුම අපරාධයන් සඳහා අවශ්‍ය කරන සැකකරුවන් අපිට 4630ක් හඳුනාගෙන ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්නට අපිට හැකියාව ලැබිලා තිනවා. ඒ වගේම ඔබ දන්නවා අධිකරණාත්මක වශයෙන් වරෙන්තු නිකුත් කරනවා සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා. මේ වසරේ ඉතාමත්ම සාර්ථකව දින වරෙන්තු 45490ක් ක්‍රියාත්මක කරන්නටත් විවෘත වරෙන්තු 30884ක් ක්‍රියාත්මක කරන්නටත් අපිට අපේ ශ්‍රී ලංකා පොලිසියට ශක්තිය ලැබිලා තිනවා. මේ ඔබ දන්නවා සමස්ත රටේ සිදුවන රථවාහන අනතුරු මේ පිළිබඳ ඉතාමත්ම සැලකිල්ලට අරගෙන මේ වන විට පොලිස්පතිතුමා විසින් සමස්ත රටේ පිහිටුවා ඇති කොට්ටාශ 46ටම විශේෂ මඟ පෙන්වීම් ලැබිලා දීලා තිනවා මේ රථවාහන අනතුරු පිළිබඳ කළමනාකරණය කරන්නටත් මාර්ග ආරක්ෂාව පිළිබඳ අවබෝධයක් ගන්නට. එහි ප්‍රතිඵලයක් හැටියට වැඩිදුර ගුණාත්මක නඩු ගැනීමේ ක්‍රියාවලියක් සඳහා අපි ප්‍රවිෂ්ඨ වෙලා තිනවා. එහි ප්‍රතිඵලයක් හැටියට මේ වසරේ බීමත් රියදුරන් 46909කට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්නටත් ඒ වගේම අපරීක්ෂාකාරී ලෙස අධික වේගය අන්තරාදායක ලෙස රිය පැදවීම සම්බන්ධයෙන් නඩු 3404ක් ගැනීම සඳහා අපි කටයුතු කරලා තියෙනවා. මම හිතන්නේ මේක හොඳ සුවිශේෂී අවස්ථාවක්. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය ඉදිරියටත් විශේෂයෙන් රථවාහන නීතිය ඒ වගේම අපරාධ මැඩලීම වද්ද්‍රව්‍ය නිවාරණය සඳහා ක්‍රියාත්මක කරගෙන යනවා. ඔබ දන්නවා මේ වන විට සංවිධානාත්මක අපරාධකරුවන් පිළිබඳ විශේෂ විමර්ශන අපි ක්‍රියාත්මක කරලා තිනවා. ඔබට මතක ඇති පසුගිය දින කිහිපයකදී අපිට හැකියාව ලැබිලා තිබුණා විශේෂයෙන් සංවිධානාත්මක අපරාධකරුවන් මේ රටට ගෙන්වා ගන්නට. අපිට මේ වසර තුල සිදුවීම් 87ක් වාර්තා වීමෙන් අනතුරුව මේ සිදුවීම් වලට සමගාමීව විශේෂයෙන් සංවිධානාත්මක අපරාධකරුවන්හි ෂූටර්ස්ලා අපි කියනවා වෙඩිකරුවන් අපිට 38 දෙනෙක් අපේ බහරයට ගන්නට අපිට හැකියාව ලැබුණා. ඒ වගේම පැදිකරුවන් 27 දෙනෙක් ඒ වගේම අනුබලදීම් සඳහා සැකකරුවන් 263ක් ඇතුළු 328 දෙනෙකු මේ වන විට රඳවා ගැනීමේ නියෝග හරහා අපි බහරේ ඉන්නවා. මේ අනුබලදීම් කියන්නේ මොකද්ද? විශේෂයෙන් මෙවන් අපරාධ සඳහා තනියෙන් කළ හැකි නොවේ මූල්‍ය සහාය, ඉදුම් හිටුම් සහාය, ඒ වගේම ගමනාගමන සහාය මේ සියලුම අපරාධකරුවන් මේ වන විට රඳවා ගැනීමේ නියෝග මත අපි බහරේ සිටමින් විවිධ පැතිකඩ ඔස්සේ විවිධ විමර්ශන කණ්ඩායම් හරහා මේ සඳහා යම්කිසි සාර්ථක ප්‍රතිඵල නෙලා ගන්නට අපි දැන් සැලසුම් කරලා තියෙනවා. ඒ වගේම මෙම අත්අඩංගුවට ගැනීම හරහා අපිට හැකියාවක් ලැබිලා තියෙනවා බරාවි අපි T56 61ක් ඒ වගේම පිස්ටල් එහෙම නැත්නම් සැහැල්ලු අවි 62ක් ඒ වගේම රිවෝල්වර්ස් 40ක් ඇතුළු දේශීය විදේශීය අවි ආයුධ 1721ක් පොලිස් බහරයට ගන්නට. ඒ නිසා එම විමර්ශන කටයුතු ඉදිරියට කරගෙන යන අතර ඔබ දන්නවා මේ වන විට මේ රටේ දරුණු ලෙස අපරාධ කළ අපරාධකරුවන් සංවිධානාත්මක අපරාධකරුවන් මේ වන විට අධිකරණයේ මග හැරලා තිනවා. රටෙන් පැනලා ගොස් සැඟවී සිටිනවා. ඔවුන්ට දැල නෙලන්නට මේක අපි අවස්ථාවක් කරගෙන තිනවා. ඔබ දන්නවා මේ වන විට විශේෂයෙන් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් අපිට ඉතාමත් දායකත්වයක්
මඟ පෙන්වීමක් සහයක් මේ රජය විසින් ලබා දීලා තිනවා. ඒ වගේම ගරු පොලිස්පතිතුමාගේ තිබෙනවා විශේෂ සම්බන්ධතා විශේෂ විදේශීය රටවල් සමග තියෙන ඒ පොලිස්පතිවරුන්ට තිබෙන සුහදතාවයේ සම්බන්ධතාවය මත මේ වන විට අපිට හැකියාව ලැබුණා විදේශීය රටවල් සැඟවී සිටින දරුණුම අපරාධකරුවන් 17 දෙනෙකු අපේ රටට ගෙන්වාගෙන ඔවුන්ට මේ රටේ පවතින නීති අනුව ක්‍රියාත්මක වෙන්න. ඒ වගේම ඔබ දන්නවා රෙඩ් නොටිසස් එහෙම නැත්නම් රතු නිවේදන 30ක් සඳහා නිවේදන නිකුත් කරලා තියෙනවා. ඔවුන් කඩිනමින් හඳුනා ගැනීම සඳහා අපි ක්‍රියාත්මක කරනවා. දැන් ඔවුන් අත්අඩංගුවට ගන්නට අපිට ජාත්‍යන්තර සහාය අවශ්‍යයි, ජාත්‍යන්තර නීතින් අවශ්‍යයි. ඔබ දන්නවා ජාත්‍යන්තර සම්මුතින් තියෙනවා අපි ඔකට කියන ට්‍රීටිස් එහෙම නැත්නම් කන්වෙන්ෂන්ස් මේ සියලුම එකඟතාවයන් හරහා තමයි අපි ඔවුන්ව ගෙන්වා ගැනීමට කටයුතු කරන්නේ. මම හිතන හැටියට රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් විශේෂයෙන් අපේ මහජන ආරක්ෂක ඇමතිතුමාගේ මඟ පෙන්වීම සහ සහාය මත මේ ඉදිරි කටයුතු කඩිනමින් ගෙන්වා ගැනීමට අපිට හැකියාවක් ලැබෙනවා.